සායගේ මුලින්ම අනුරාධා සත්කුමාර දුව සහ උපසත්කුමාර හොඳයි සාදුනාදයක් පවත්වන්න. ස්විච් ඔෆ් කරලා පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณา ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුගනංගලං හිරිඊසෝ මනෝයොන්තං සතිමේ පාල පාවනං කාය ගුත්තු වචී ගුත්තු ආහාරේ උදරේ යතා සාවචං කාරෝමි නිද්ධානං සෝරච්ඡං මේ පමෝචනං
එවං මේසා කසී කට්ටා සාතෝසි අමතප්පලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්චති. මේ නිවසේ අපේ පින්වත් නුවන් මහත්මයා, එවැගේම සෞම්‍ය මහත්මිය, අනුරාධා මහත්මිය, උපුල් මහත්මයා ඇතුළු කොටගත් සත්පුරුෂ වූ වාසනාවන්ත පින්වත්නි. පින්වත් ඔබ මේ සැඳෑ භාගයේ මේ නිවසට ඒක රාශි වෙලා සැදී පැහැදි වෙලා ඉන්නේ ඊටමත් උදාරතර වූ අරමුණකින්. මීට 3 මාසකට මත්තෙන් අභාවයට පත්වන්ට යෙදුන SMC ජයතිස්ස ආදරබර පියාණන්ව සිහිපත් කරලා ඒ පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත්, ඊට පෙර මිය පරලෝකීය කමලා හේරත් ආදරබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් කියන මේ ප්‍රධාන අරමුණු ඇතිවයි පින්වත් ඔබ හැමදෙනා මේ වෙලාවේ මේ නිවසට ඒක රාශි වෙලා මේ ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඉන්නේ. මා නිරතුරුවම සිහි කරන කතාව තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට බුදු බව ලබන්නට අවුවින් වැස්සෙන් සෙවන සලසා දුන් ජයශ්‍රී මහා බෝසමිඳුන්ට පවා කෘතගුණ දක්වන්නට යෙදුණා. එය උන්වහන්සේ සිද්ධ කළේ සතියක් මුළුල්ලෙහි ඒ බෝධින් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිට ගරු සම්මාන සත්කාර දක්වලා. ඉතින් උන්වහන්සේ එය සිදු කොට ලෝවැසි මිනිසයන්ට සත්වයන්ට දේශනා කළා කෘතගුණ දන්න කෘතගුණ සලකන අය බවට පත්වෙන්නටය කියලා. වර්තමාන ලෝකේ කෘතගුණ සැලකීම නැති තරම් කෙනෙක් අපට උදව්වක් කළාම අපි බොහෝ දෙනෙකුට අමතක වෙනවා. එහෙම දෙයක් කළාද කියලාත් අහන තත්ත්වෙට සමහරු පත් වෙනවා. එහෙම ජන සමාජයක ඉන්න අපි නිරතුරුවම මෙවැනි අවස්ථා තුළින් මේ කෘතගුණ දැක්වීමේ වටිනාකම සමාජයට, මේ දරුවන්ට, තරුණ පරපුරට නිරතුරුවම සිහි කළ යුතුම වෙනවා. මේ දරුවන් තමන්ගේ ආදරබර පියාණන් සිහි කරමින්, මේ මෑණියන් සිහි කරමින්, තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරමින් මේ සිද්ධ කිරීම වටිනා කියන කෘතගුණ දැක්වීමේ පින්කමක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් සිංහාලෝවාද සූත්‍රය අනුව ඔබ දන්නවා ජීවත් වෙන්න මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ දුකක් නොදී රැක බලා ගැනීම, පෝෂණය කිරීම, වයසට ගියාම නාවල, කවල, පොවල, බෙහෙත් හේත් කරලා සෙනෙහසින් රැක ගැනීම දරුවන්ගේ පරම යුතුයකමක්. ඒ වගේම යම් හේකින් මේ විදියට ඒ මෑණියන් වහන්සේ වේවා, පියාණන් වහන්සේ වේවා මෙලොවින් සමුගතහොත් ඒ අයගේ ගුණ යහපත්කම් සිහිපත් කරලා දාන ධර්මාදී පින්කම් සිද්ධ කිරීම දරුවන් විසින් අත්හැරිය නොහැකි වගකීමක් ලෙස සිද්ධ කටයුතු බව තථාගත බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. මේක අනිත් පැත්තෙන් ඥාති ධර්මයක්. අපේ ඥාතිවරු මිය ගියාම අසල්වැසියෝ වෙන අය එකතු වෙලා දන් දීලා පින් කරන්නේ නැහැනේ නේද? එහෙමනම් අපේ වගකීමක් තියෙනවා. අපේ අම්මා තාත්තා වේවා, වෙන යම් ඥාතිවරයෙක් වේවා අපෙන් මෙලොවින් සමුගත්තහම ඒ අයකට පරලොවින් සංග්‍රහ කිරීමක් වශයෙන්, ඒ අයගේ සුගතිගාමී සසරක් වෙනුවෙන්, යහපත් වූ සංසාර ගමනක් වෙනුවෙන් යම් කිසි පින්දහමක් සිද්ධ කරලා අනුමෝදන් කිරීම. මොකද ජීවත් වෙන ඔබටවත් මටවත් මේ දෙන අපේ කිසිම කෙනෙකු කොහි උපන්නේදයි නිශ්චිත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ඥාණය පවතින්නේ බුදු කෙනෙකුට පමණයි. චතුූපපාත ඥානය කෙනෙක් මැරිලා යලි ඉපදුනේ කොතනද කියලා නිශ්චිතවම කිව හැකි ඥානය බුදු කෙනෙකුට පමණයි පහළ වෙන්නේ. මහරහතන් වහන්සේලාටත් නොහැකි තරම්.
ඉතින් එවැනි ඥානයක් නොමැති අපේ යම් කෙනෙකු මියදුනාම ඒ අය පින්දහම් කළා වේවා නොකළා වේවා නේද? පින්දහම් කරපු අය වෙන්න පුළුවන්, නොකරපු අය වෙන්න පුළුවන්. අපේ යුතුයකමක් තියෙනවා ඒ අයට අනුමෝදන් විය හැකි නම් අනුමෝදන් වෙන්න, යම් කිසි පිනක් දහමක් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම. මොකද එහෙම පින් අනුමෝදන් කළාම ඒ අය පින් ගත හැකි නම් මේ පින් අනුමෝදන් වෙලා ජීවිත සුවපත් කරගන්නවා. අපේ පින්වතුන් මේ දරුවෝ දන්නවනේ බිම්බිසාර රජතුමාගේ ඥාතීන්ගේ කතා වස්තුව නේද? බොහොම කෙටියෙන් සිහිපත් කළොත් පෙර භවයකදී ධාතු ප්‍රදර්ශනයක් සිද්ධ කරන වෙලාවක එය නුසුදුසු නොකළ යුතු දෙයක් ලෙස හුවා දක්වමින් ධාතුන් වහන්සේලාට බිම්බිසාර රජතුමාගේ පෙර භවයට නින්දා අපහාස කරමින් ඥාති පිරිස හැසිරුණා. රජතුමා පින්කම සිද්ධ කරලා ඒ ජීවිතෙන් කෙලවර කොට තව්තිසාවේ දෙවි කෙනෙක් වෙලා ඉපදුණා. හැබැයි අර ඥාති සනුහරේම නිරයේ ගිහිල්ලා දුක් විඳලා പ്രേත ලෝකේ പ്രേතයන් බවට පත් වෙලා දුක් විඳා. මේ අයට මේන් මිදෙන්න අවශ්‍යකම තිබුණා. ඒ අවශ්‍ය වෙලා එයාලට උදව් සොයනකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ, කොණාගම බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියන බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලාම උදව් ඉල්ලුවා. අනේ බුදුහාමුදුරුවනේ අපිට මේ දුක් භවයෙන් මිදෙන්න අපට මගක් පින්වන්න කියලා. ඒ වෙලාවේ බුදුවරු දිවසින් බුදු ඇසින් බලලා සිහිපත් කරනවා. ඔබ ඔය දුක්ඛිත භවයෙන් මිදෙන්න නම් ඔබේ ලේ ඥාතිවරයෙක් ඔබට පින් අනුමෝදන් කරන්න ඕනේ. එහෙම කෙනෙක් මේ බුද්ධ කාලේ මනුස්ස ලෝකේ නැහැ. එක් අයෙකු පමණක් ඔබේ ලේ ඥාති ඉන්නවා තව්තිසාවේ. හැබැයි ඔහු මනුස්ස ලෝකේ පහළ වෙන්නේ ගෞතම බුද්ධ සමයේ. ඔහු බිම්බිසාර නමින් රජ බවට පත් වෙනවා. එයින් පළක් වෙන්නේ නැහැ. ඔහු තෙරුවන් සරණ යන දවසට ගිහිල්ලා ඔබේ අභියාචනය ඉල්ලීම සිද්ධ කරන්න කියලා අර പ്രേත පිරිසට කකුසඳ බුදුහාමුදුරුව, කොණාගම, කාශ්‍යප කියන බුදුවරු සිහි කරලා තිබුණා. ඒ නිසා තමයි මහ සංඝරුවන මහරහතන් වහන්සේලා 1209කට වැඩි පිරිසකට දන් පින්කම් සිද්ධ කරලා ශාසනයේ ප්‍රථම ආරාම පූජාව වේළුවනාරාම පූජාව සිද්ධ කරපු දවසේ රැ නින්දට යන්න ගිය රජතුමාට අඩ නින්දෙදි හීනෙන් පෙනිලා මේ අය උදව් ඉල්ලුවේ. රජතුමා මේන් තිගැස්සිලා උදෑසන බුදුරජාණන් වහන්සේ හමු වෙලා සිහි කරනවා, ස්වාමීනි මගේ ජීවිතේ බලාපොරොත්තු සියල්ල ඉටුණා. ඊ රාත්‍රියේ මට සුව නින්දක් ලැබුණේ නැහැ. මෙන්න මේ වගේ දෙයක් දැක්කම ඒකේ අර්ථය කුමක්ද කියලා. එහිදී ඔය පෙර බුදුවරුන්ගේ කතාවක් සිහි කරන තථාගත බුදුරජාණන් වහන්සේ රජතුමාට සිහි කරනවා, ඔබ කැමැති පරිදි සුදුසු ඔබට පුළුවන් මහා සංඝරුවන පිරිසක් ඔබේ රජමාලිගාවටම වඩම්මල ආහාර වස්ත්‍ර සහිත දානයක් පූජා කරන්න. එයින් ඔවුන් සුවපත් වෙයි කියලා. ඒ සිද්ධිය අවසානයේදී එදා රාත්‍රියේදී නැවත ඔවුන් දිව්‍යමය සලුපිලි හැඳගත් දිව්‍යමය ස්වරූපයක් ඇති පිරිසක් ලෙස නින්දෙන් අඩ නින්දෙදි සීනෙන් පෙනී සිටි බව මේ ධර්ම සාහිත්‍යයේ සිහිපත් කරනවා. එනිසා අපේ මියගිය ඥාතිවරු සුවපත් කරන්න තියෙන සුදුසු එකම මඟ තමයි මෙවැනි පින්දහම් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම. ඒ අය පින්දහම් කරපු අය වෙලා හොඳ තැනක නම් මේ පින් නැවත අපිට එනවා නේද? ඒක තමයි අර තියෙන්නේ පත්ති පත්තානු මෝදනා. පින් දීම නැවත එය අපටම ලැබෙන පින්කමක් බවට පත් වෙනවා. ඒ නිසා අපි පහනක් පත්තු කරනවනේ නේද? ආලෝකය අඩු වෙනවද? නැහැ නේද? තව ආලෝකයේ පහනින් පහන පත්තු වෙන්න වැඩි වෙනවා. පින කුසලයක් එහෙමයි. මේ ඉන්න අය දකින්න නොපෙනෙන දෙවිවරු, මියගිය ඥාතිවරු සාදු කියන වාරයක් පාසා මේ පින වැඩි වෙමින් ඒ අයටත් අනුමෝදන් වෙනවා. කුසලයේ වටිනාකම ඒකයි. අපි හොඳ දෙයක් සිද්ධ කරලා
සිහි වෙන මොහොතකින් ඒ කුසලය තව ගුණයකින් වැඩි වෙලා අපිට ලැබෙන්න ඒ අපේ සද්ධා සම්පන්න සිතුවිල්ලම හේතුවක් බවට පත් වෙනවා. ඔබට හොඳම උදාහරණය සක්දෙවිඳුන් චුත වෙන්න ගියා. ඒ කියන්නේ ආයුෂ අවසන් වුණා බුදුහාමුදුරුවෝ වඳින්න ආපු වෙලාවක. සෙල්ලම් ආයුෂක් නෙවෙයි. මනුස්ස ආයුෂෙන් 3,68,00,000ක් වසර ඉවර වුණා. ඉවර වුණේ කොයි වෙලාවේද? බුදුහාමුදුරන්ට වඳිමින් ඉඳද්දි. මේක දන්නේ කවුද? ඉවර වෙච්ච එක්කිනා දන්නවා, බුදුහාමුදුරුවෝ දන්නවා. ආයුෂ ඉවරයි. සක්දෙවිඳුන් තව ටිකකින් ඉවර වෙනවා. ඒ කියන්නේ ගියහක් හොයාගන්න බැරි වෙනවා. බුදුහාමුදුරන්ට තමයි වෙච්ච දේ පේන්නේ. බුදුහාමුදුරුවෝ බැලුවා දෙවිවරුන්ට යහමඟ පෙන්වන සක්දෙවිඳුන්ට උදව් කළ හැකි යමක් කුසලයක් තියෙද කියලා. බලනකොට පේනවා පෙර ගැමියෙක් වෙලා ඉපදිච්ච කාලෙක කැලේ දර කපන්න ගිහිල්ලා එන ගමන් පෙර බුදු කෙනෙකුට පූජා කරලා තිබිච්ච දිය බෙරළිය කියන මල් පරවිමින් යනවා දකිනවා. අහම්බෙන් දැක්ක මේ බුදු පිළිමේ පිළිබඳව ඒ මල් පූජා කරන්න සිතුවිල්ලක් පහළ වෙලා ඔහු ඒ වෙලාවේ ළඟ තියෙන දිය කඩකින් පැන් ගෙනල්ලා අර මල් වලට මිහලා යලි පූජා කරනවා. අර මිය දෙමින් තිබුණු මල් දිය වැටීමෙන් ප්‍රාණවත් වෙලා බුදුරජාණන් වහන්සේට පූජා වෙනවා. අර මිය දෙමින් පරවෙමින් තිබුණු මල් ප්‍රාණවත් වෙන්න සලස්සලා බුදුරජාණන් වහන්සේට සද්ධා සම්පත්තියෙන් පූජා කිරීමේ කුසලය සක්දෙවිඳුන්ට තව එක වරමක් ඒ කියන්නේ 3,68,00,000ක් ආයුෂ ලබන්න හේතු වෙන කුසලයක් බවට අර සිහි කිරීම හේතු වුණා ඒ වෙලාවේ. ඒ වෙලාවෙම ඔහු චුත වෙමින් යලි එතනම ඉපදුනා. සක්දෙවිඳු ලෙසම. ඒක තමයි කුසලයේ බලමහිමය. එනිසා අපි මේ මොහොතේ සුණාත හොඳින් බණ අහලා ධාරේත ඒ බණ මතක තියාගෙන චරාත ධම්මේ ධර්මයේ තුල හැසිරෙමු නේද? ධර්මයේ තුල හැසිරෙනවා කියන්නේ මේ පුංචි දුව පුතා තරුණ වැඩිහිටි අම්මා තාත්තා කතා කරන වචනය අන් අයට යහපත් වචනයක් වෙන්න ඕනේ. හිංසා නොවෙන. ඔබ සිතන සිතුවිල්ල අන් අයට හිංසා නොවන සිතුවිල්ලක් වෙන්න ඕනේ. අනිකෙකු නසන්නට හිතන්න එපා. අනිකෙකුට හිංසා කරන්නට හිතන්න එපා. ඉරිසියා කුහක ක්‍රෝධ මාන ගති හිතේ දරාගෙන සිතුවිලි දියුණු කරන්න එපා. එහෙම සිතුවිලි ආවම ඒවා යටපත් කරගන්න. ඒවා යටපත් කරගෙන සිත හදාගන්න. අන්න එහෙම සිත හදාගෙන යහපත් දේවල්ම සිද්ධ කරන්න. ඒක තමයි චරාත ධම්මේ ධර්මයේ තුල හැසිරෙනවා කියලා කියන්නේ. එහෙම ධර්මයේ තුල හැසිරුණාම එකක් අපි මේ ජීවිතේ වැරදි අවම අය බවට පත් වෙනවා. ඒ කියන්නේ අකුසල අවම අය බවට පත් වෙනවා. ඒ කියන්නේ හොඳ මිනිස්සු බවට පත් වෙනවා. මේ ජීවිතේ හොඳ මිනිස්සු වුණා කියන්නේ ජීවිතේ ගෙවන්නේ සැනසෙල්ලද දුකෙන්ද? සැනසෙල්ල ගෙවන අය බවට පත් වෙනවා. සැනසෙල්ලේ ජීවිතේ ගෙවන අයට ලැබෙන ප්‍රතිඵලය අවසානයේ කායස්ස වේදා පරම්මරණ සුග්ගතින් ගත උප්පජ්ජි. කය බිඳීමෙන් මරණයටපත් වීමෙන් ඒකාන්තයෙන් උපදින්නේ සුගතියේ පමණයි. ඒ කියන්නේ නිරය, තිරිසන්, പ്രേත, අසුර හතරට යන්නේ නැහැ. මොනවද දරුවනේ නිරය, තිරිසන්, പ്രേත, අසුර කියන්නේ? සතර අපාය නේද? සතර අපාය. අපිට ඉස්සර ආච්චි සීයලා අම්මලා තාත්තලා කියලා දෙනවා 6 4. 6 මොකද්ද? දිව්‍ය ලෝක 6 ගැන. ඒවා කියලා දීලා කියනවා වතුරේට වැස්සේ ගහගෙන යන කඩියෙක් පවා. කඩිය කෑවොත් ඉසයිනේ නේද? හැබැයි අපිට උගන්වනවා පොලයක් දාලා අර විස කඩියව ප්‍රාණය බේරලා ගොඩින් තියන්න. මොකද පිං සිද්ධ වෙනවා ඒ ජීවිතයක් බේරගත්තම. සර්පේක්ගේ හරි ජීවිතයක් බේරුවොත් ඒ මහා කුසලයක්. හොඳ දේ කරන්න. ඒ වගේම දුක් විඳින අය පෙන්නලා අපේ ආච්චිලා සීයලා අපිට උගන්වනවා පුතේ පව් කරන්න එපා පේනව නේද විඳින දුක කියලා. ලස්සනට පින්වන්ත වෙන්න අය පෙන්නලා අපේ ආච්චිලා සීයලා අපිට කියලා දෙනවා පුතේ පින් කරන්න පේනව නේද මේ අය ඉන්න ලස්සන කියලා. ඒ නිසා පුංචි කාලේ ඉඳලම අපේ දරුවෝ 6 4 ඉගෙන ගන්න ඕන. හොඳ කරොත්
සැප ලබන්න පුළුවන්. නරක කරොත් දුක් විඳින්න පුළුවන්. ඒ දුක මේ භවයට සීමා වෙන්නේ නැහැ. ඒ අපි කැමැති වුණත් නැතත්, අපි පිළිගත්තත් නැතත් භවයෙන් භවයේ සසරේ අනන්තව දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙම නොවෙන්නට නම් අපි හිත හොඳ ලස්සන මිනිස්සු බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා ඒ සිතුවිල්ල හිතේ දරාගෙන ඔබේ මේ ගෙවන ජීවිත හොඳ ලස්සන පින්වන්ත ජීවිත බවට පත් කරගෙන ඒ තුළින් සසරේ නිවී සැනසී සසර දුකින් අත මිදෙනවා. බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා පෙන්වා දුන්න උතුම් නිර්වාණයම සාක්ෂාත් කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් සාදුනාදයක් පවත්වනවා. මා අද ඔබට දේශනා කරන්න ලොකු සූත්‍රයක් ලියාගෙන ආවා. බය වෙන්න එපා. පැය ගණන් ගන්නේ නැහැ. කසී භාරද්වාජ සූත්‍රය. කසී කියන්නේ ගොවියා, ගොවිරාළ. ඉන්දියාවේ ಭಾರತයේ ඒ කාලේ ඉහළින්ම තිබුණේ ගොවිකමනේ. ශාස්ත්‍රීයව තමයි ගොවිකම කළේ කියන්නේ රාජවංශයේ අය. ඒ නිසාම තමයි අපේ රටේ මතයක් හැදුනේ මොකද්ද? මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා. මොකද මේ ශාස්ත්‍රීය අය තමයි මේ කටයුත්ත සිද්ධ කළේ අතීතේ ඉඳලා. අපේ රටේ නම් කුඹුරු පොඩියක් කරගානයි නෙදී. නෙහි එහෙම නෙවෙයි දහස් ගණන් තියෙනවා. ඉතින් මේ කසී භාරද්වාජ කියන ගෝත්‍රයේ මොහු ඇතුළු ඒ මහා ගොවිරාළලට ගොවියන්ට කුඹුරු දහස් ගණන් තිබුණා. මුළු පළාත් පිටින්ම කුඹුරු ඒ අයට අයිතිව තිබුණා. ඉතින් අපේ සුද්ධෝදන රජතුමා වප්මගුල් උත්සවයක් පැවැත්වුවා කියලා අහලා තියෙනවා නේද? එදානේ චූටි සිදුහත් කුමාරයා පළවෙනියටම මොකද්ද කළේ? ආනාපාන සති භාවනාව කළේ තමන්ම එර්දියෙන් පැලක් බැඳගෙන. අන්න එදානේ තාත්තා වැන්දේ පුතාට නේද? මගේ මේ වන්දනාව මෙහෙමයි කියලා. ඉතින් අන්නේ වප්මගුල් උත්සවයක් වාර්ෂිකව මේ ගොවියෝ සිද්ධ කරනවා. ඒක මහා උත්සවාකාරයෙන් කරන්නේ. ගෙවල් වල මැටි ගාලා, ගෙවල් සරසලා කුඹුරට මේ කසී භාරද්වාජගේ කුඹුරට පිරිමි අය විතරක් 2500කට 3000කට වඩා දානවා. හිතන්නකෝ කුඹුරේ ප්‍රමාණය. ඊළඟට කුඹුර හාන්න හරක් දහස් ගාණක් දානවා. නගුල් දාලා දැන් ඉතින් මහා ලොකු උත්සවශ්‍රීයෙන් මේ උත්සවේ යනවා. බුදුහාමුදුරුවෝ ලෝකෙ දිහා බලනවා. අද මගෙන් පිහිට ලබලා බණහලා නිවන් මඟ එලි කරගන්න පුළුවන් පුජ්‍යලයා කවුද කියලා විශේෂයෙන් අන්න ඒ වෙලාවේ කසී භාරද්වාජව තමයි බුදුහාමුදුරුවන්ගේ ඇහැ ගැටෙන්නේ. ඉතින් දැන් කුඹුරේ සීසාන වෙලාවේ නේද? කුඹුර මඩවලා අස්වද්දන්න හදන වෙලාවේ බණ කියන්න පුළුවන් තැනක් නෙවෙයි නේද? බුදුහාමුදුරුවෝ බලනවා හැබැයි මේක තමයි සුදුසුම වෙලාව මොහු අල්ලගන්න. වෙන වෙලාවක් නැහැ. මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දවල් වෙලාවේ වඩිනවා මේ කුඹුරු යායට. මේ වෙලාවේ ඔහුගේ බිරිඳ ඇතුළු 500ක් කාන්තාවෝ ගොවිකම් කරන අර ගොවියන්ට ආහාර අරගෙන එන වෙලාව, ඇඹුල අරගෙන එන වෙලාව. දැන් කෑමට ඔක්කොම ගොඩට ඇවිල්ලා ඉන්නේ. ඒ අතරේ බුදුහාමුදුරුවෝ මෙතෙන්ට වැඩියා. බුදුහාමුදුරුවෝ වැඩලා පින්ඩ පාත පාත්‍රෙත් තියාගෙන දැන් පසෙකින් ඉන්නවා. බුදුහාමුදුරුවෝ හරීම ලස්සනයිනේ නේද? අර ගොවි ඔක්කොම වැඩ අමතක වුණා. දැන් ඔක්කොම ගෙවිලියෝ ටිකයි ගොවියෝ ටිකයි අර දහස් ගාණක් පිරිස කෑම ගැනීම ඔක්කොම වැඩ නවත්තලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවා. කසී භාරද්වාජට සතුටු හිතුණාද? හොඳටම කේන්ති ගියා. ඇයි? අර ගෙනෑවු කිරිබත් ටිකක් බෙදන්න බැරි කමද නැහැ. මොහු හිතින් හිතනවා ගෙදරට වැඩියා නම් පාත්‍රේ පුරවලා දන් දෙන්න තිබුණා. මගේ වැඩේ කඩා කප්පල් ගන්නවද මන්ද? ඇයි ඔක්කොම අර වැඩ නවත්තලා
බුදුහාමුදුරුවෝ දිහා බලන් ඉන්නවා. ඒ නිසා ඔහු කේන්තියෙන් ගියා බුදුහාමුදුරුවෝ ළඟට. කේන්තියෙන් ගියා. ගිහිල්ලා කිව්වා මොකද්ද මේ කරන වැඩේ තේරුම? අපි ගොවියෝ. අපි සීසානවා වපුරනවා. වපුරලා අස්වත්තලා හම්බ කරගෙන කනවා. තමුන්ටත් එහෙම කරන්න බැරිද හිඟා කන්නතු? ඇයි මෙතෙන්ට හිඟා කන්න ආවේ? ඔබට හිඟවන් දෙන්න බෑ. යන්න ගිහිල්ලා මම වගේම වපුරලා කුඹුරු කරලා අස්වත්තලා ජීවත් වෙන්න කියලා සැර වෙනවා බුදුහාමුදුරුවෝ. කසීභාරද්වාජ ගොවියා එහෙම සැර වුණා. බුදුහාමුදුරුවෝ අමනාපුණාද නැහැ බුදුහාමුදුරුවෝ. මමත් උඹ කිව්වා නේද මම ගොවිකම් කරන්නේ නැහැ කියලා. මමත් උඹ වගේම ගොවිතැනක් කරනවා. අහගනින් කියලා මෙන්න මේ මම කිව්ව ටික ගාථා ටික උන්වහන්සේ දේශනා කළා. ඒ ගාථා තමයි ගාථා ගොඩක් ගෙනෑවි නෑ 3යි මම ගෙනෑවි. සද්ධා බීජං තපෝ බුද්ධි පුඤ්ඤාමේ යුග නංගලං හේරි ඊසා මනෝයොන්තං සති මේ පාල පාවන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කසීභාරද්වාජට කියනවා උඹ කියනවානේ ගෞරවයෙන් ආඩම්බරින් උඹ විතරයි ගොවිතැන් කරන්නේ මම මුකුත් කරන්නේ නැහැ කියලා. මේන් අහගනින් මම කරන ගොවිතැන කියලා බුදුහාමුදුරුවෝ අර සැරයෙන්ම තමයි කියන්නේ. මොකද ඔහුට ගැළපෙන්නේ ඒ වෙනතේ ඒ සැරේ නිසා. නැත්තම් ඔහු යටත් වෙන්නේ නැහනේ. ඒ නිසා. ඉතින් අපිට මේ ලස්සනට ආනන්ද හාමුදුරුවෝ ගාථා වලින් හදලා කිව්වට බුදුහාමුදුරුවෝ බොහොම සැරෙන් මේ ටික කියනවා. උඹ කරනවා වගේම ගොවිතැන මමත් කරනවා. ඔහු ඇහුවේ කොනුඹේ නගුල කොඹේ කුඹුර කොහොමද ගොවිතැන් කරන්නේ කියලා තමයි කසීභාරද්වාජ අහන්නේ. හැබැයි බීජ ගැන අහන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පටන් ගන්නවා බීජ වෙලෙන්. උන්වහන්සේ දේශනා කරනවා සද්ධා බීජං තපෝටි. මම සද්ධාව නැමැති බීජය වපුරනවා. සද්ධාව නැමැති බීජය මම මේ කෙත් වතුයායේ වපුරනවා. ඒ වගේම තපෝටි. ඒ බීජ පැල කරන්න තපස සීලය නැමැති ජලය මම එකතු කරනවා. සද්ධාව නැමැති බීජ කුඹුරේ වපුරනවා. ඒ බීජ පැල කරන්න තපස හෙවත් සීලය නැමැති ජලය මම මේ අයට ලබලා දෙනවා කියලා උන්වහන්සේ සිහිපත් කරනවා. ඊළඟට පඤ්ඤාමේ යුග නංගලං. ඒ වගේම මේ ගොවිතැන වියගහ නගුල බවට මම පත් කරගෙන තියෙන්නේ ප්‍රඥා මාර්ගය. දැන් සද්ධාව නැමැති බීජය පැල කරනවා. ඒක ශක්තිමත් කරනවා සීලය නැමැති ජලයෙන්. ඒක තව දියුණු කරනවා ප්‍රඥාව නැමැති නගුල යොදලා. ඔහුගේ උපකරණ වලට ගැලපෙන්න මේ බුදුහාමුදුරුවෝ සිහිපත් කරන්නේ. මමත් නුඹ වගේම මේ දේ කරනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ මේ කියන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හිරි ඊසා මනෝයොන්තං. මම ඒ නගුල් හිස වෙනුවට සමාධි එකඟ වූ හිත මේ රැහැන වෙනුවට යොදාගෙන අවසාන වශයෙන් කියනවා සති මේ පාල පාවන. ස්මෘතිය යහපත් සීහ කියන දේ යොදලා ශක්තිමත්ව මම ගොවිතැන කරනවා. තේරෙනවද කිව්ව ටික මුලින් ඉඳලා පැහැදිලි කරන්න. දැන් කසීභාරද්වාජ සැර වෙනවා. ඇයි නුඹ මේ මම ළඟට හිඟා කන්නාවේ? නුඹේ පෙනුම හැටියට නුඹ ඒකට සුදුසු කෙනෙක් නෙවෙයි මහා වංශික කෙනෙක්. මොකද මේ කසීභාරද්වාජ කියන්නේ හොඳ බමුණු කුලයක කෙනෙක් නේද? ඒකට ඔහු දන්නවා ඒ කාලේ දේහ ලක්ෂණ විද්‍යාව. ඉතින් බැලූ බැලමට පේනවා මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා. ඒ නිසා කියනවා නුඹ මේ ගොවිතැන් කරන්න හරි හිඟා කන්න හරි සුදුසු කෙනෙකුත් නෙවෙයි. හැබැයි නුඹට හිඟා කන්න හරියන්නේ නැහැ. නුඹ ගොවිතැනක් කරලා ඕන ජීවත් වෙන්න. මම වගේ ගොවිතැන් කරන්න කියලා තමයි ඔහු කියන්නේ බුදුහාමුදුරුවෝ. ඔව් මමත් නුඹ වගේ ගොවිතැනක් කරනවා. මම සද්ධා බීජං. මම සද්ධාව නැමැති බීජය වපුරනවා. අන්න ඒක තමයි පළවෙනි කාරණය. සද්ධාව නැමැති බීජය. පින්වත්නි
නිවන නැමැති මාර්ගයට යන්න මේ පුංචි දුව පුතාගේ ඉඳලා අපි හැම කෙනෙක්ගේම පැවිදි අපේ තුල උනා තියෙන ඕන ප්‍රධානම දේ මොකද්ද? සද්ධාව නැමැති බීජය. සද්ධාව නැමැති බීජය දලුලා වැඩෙනකොට අපිට ඕන තරම් ගුණවත්කම් පින්දහම් කරන්න අපේ මනස යොමු වෙනවා, ප්‍රඥාව දියුණු වෙන්න, සිල් රකින්න මඟ පාදනවා. සද්ධාවේ වටිනාකම දැන් අර අපේ පින්නතුන් දන්නවනේ බුදුහාමුදුරුවෝ අලව් යකාගේ ගෙදරට ගියා මතකයි? අහලා ඇතිනේ. අලව් යකා යක්ෂ සභාවට කියපු වෙලාවේ බුදුහාමුදුරුවෝ අලව් යකාගේ ගෙදරට යනවා. මොකටද? එදාම තමයි අලව් කුමාරයා පූජා කරන්නේ, බාර දෙන්නේ කාටද? බිල්ල දෙන්නේ අලව් යකාට. අලව් කුමරු ගැන අලව් යකු ගැනත් අනුකම්පාවෙන් තමයි බුදුහාමුදුරුවෝ අලව් යකාගේ ගෙදරට වඩින්නේ. ඉතින් ඒ වෙලාවේ අර යක්ෂ සභාවටම යමින් හිටිය ගෝලියෝ දෙන්නේ උඩින් ඇවිල්ලා අලව් යකාගේ ගේ ළඟින් යනකොට බිම ඇදගෙන වැටුණා. එයි බුදුහාමුදුරුවෝ වැඩපු නිසා හිතෙනින් උඩින් යන්න බැරි වුණා. ඒ ගමන මොවුන් දෙන්න කාරණාව දැනගෙන ගිහිල්ලා සැලකලා අන්න උඹේ ගෙදරට භගවත් ගෞතමයෝ වැඩලා. අපිත් එතන ඉඳලා මේ පහින් තමයි ආවේ, අපිටත් උඩින් එන්න බැරි වුණා ඒ උත්තමයාගේ බලගතුකමට. ඉතින් හරි තරහවෙන් ගොරවගෙන තමයි මේ යක්ෂ සේනාධිපතිය ගෙදරට එන්නේ. එනකොට හැබැයි බිරින්දෑවරු බණ අහන්න ලෑස්ති වෙලා යක්ෂ වුණාට. ඉතින් ඔහුට තවත් කේන්ති. ඔහු එක ආයුධ වර්ෂා 10ක් ඇති කළ බව ධර්ම සාහිත්‍යයේ සිහිපත් කරනවා. ගිනි නොයෙක් දේවල්, මහා සුළඟ නොයෙක් දේවල්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සිවුරවත් හෙලවෙනවද? නැහැ. ඔහු ඇති කරන ගිනි වර්ෂා මල් වර්ෂා වෙලා තමයි බුදුහාමුදුරන්ට වැටෙන්නේ. ඇයි ඒ? බුදුහාමුදුරන්ගේ මහා මෛත්‍රී කරුණා බලය නිසා. අපි කෙනෙකුට වෛර කරොත්, ඒ කෙනා අපිට මෛත්‍රී කරොත් අපේ වෛරය අපට අනිත් පැත්තට එන්නේ මෛත්‍රියක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි කෙනෙකු අපිට වෛර කරද්දී අපි මෛත්‍රී කරොත් අර ඔහු හෝ ඇය කරන වෛරය අපට ලැබෙන්නේ මෛත්‍රියක් බවටම පරිවර්තනය. ඉතින් තථාගතයන් වහන්සේ මෙතනදී මහා කරුණාවෙන් කටයුතු කරන නිසා අර මහා ආයුධ තියුණු දේවල් සියල්ල උන්වහන්සේට මල් වරුසාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඔහු ඒ උපක්‍රම ඔක්කොම අත්හැරලා බුදුරජාණන් වහන්සේ වෙහෙස කරවන්න හිතාගෙන කියනවා ශ්‍රමණ ගෞතමයනි එළියට යන්න කියලා. බුදුහාමුදුරුවෝ හොඳයි කියලා ඔහුගේ ගුහාවෙන් එළියට එනවා. ගෙදර නැවත කියනවා ගෞතමයනි ඇතුළට වඩින්න කියලා. උන්වහන්සේ ඇතුළට වඩින්න. තුන් පාරක් කොහොම කියනකන් ඉඳලා දැන් ආයි ඇතුලේ ඉන්නේ. බුදුහාම මම යන්නේ ඔබට පුළුවන් දෙයක් කරපන් කියලා. ඊට පස්සේ තමයි අර දරුණු වරුෂා ආයුධ වලින් පහර දෙන්න උත්සාහ කරන්නේ. ඒවා අසාර්ථක වුණාම මේ යක්ෂයා බුදුහාමුදුරුවන්ට සිද්ධ කරනවා. මම ඔබෙන් ප්‍රශ්නාවලියක් අහන ඒවට හරි උත්තර දෙන්න ඕන කියලා. කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං ඔය ආදි වශයෙන් ප්‍රශ්නාවලියක්. එහි පළවෙනි පුරුෂයන්ට මිනිසුන්ට ශ්‍රේෂ්ඨම මොකක්ද කියලා තමයි අහන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සද්ධාද විත්තං පුරිසස්ස සෙට්ටං. සද්ධාව තමයි මිනිසුන්ට ශ්‍රේෂ්ඨම දේ බවට පත් වෙන්නේ කියලා. ඇයි? සද්ධාවෙන් අයහපත් මිනිසෙකු යහපත් කරන්න පුළුවන්. සතර අපායට වැටෙන්න ඉන්න කෙනෙකු දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලැබලා සසර දුකින් මුදවන්න පුළුවන් කුමකටද? සද්ධා සම්පත්තියට. ඔය පහුගිය කාලේ අදටත් නොඑක් තැන්වලදී සද්ධාව බෙදින්න තමයි නොඑක් දෙනා උත්සාහ කරන්නේ බෞද්ධ පින්නතුන්ගේ. ඔය කැලණියට අවලෝකිතේශ්වර කියලා බුදු කෙනෙක් එහෙම වෙන්නේ නේද?
ඒ වගේ දේවල් ඇති වෙන්නේ මිනිස්සුන්ගේ සද්ධාව බිඳහෙලා. ඒ නිසා වර්තමානයේ ඉන්න අපේ පින්නතුන් මේවා ගැන අවබෝධයෙන් ඉන්න ඕන. සද්ධාව කියන දේ තියෙනකම් අපි පින්දහම් සිද්ධ කරන ගුණවන්තය බවට බෞද්ධකම අපි තුල පවතිනවා. සද්ධාව නැති තුනද අනිත් කිසි දෙයක් පවතින්නේ නැහැ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම වපුරනවා මේ ඔබ වගේම සද්ධා බීජ. සද්ධාව නැමැති බීජය තමයි මම වපුරන්නේ. තපෝ වුට්ටි මම ඒකට එකතු කරනවා සීලය නැමැති ජලය. සද්ධාව කියන බීජය දාලා ඒකට දානවා සීලය නැමැති ජලය. එතකොට මොකද සද්ධාව තව වැඩි දියුණු වෙනවා. සීලය කියන්නේ කාය වාචානං සමෝදානං සීලං නේද? කයේ වචනේ සම්වරකම තමයි සීලය. කයෙන් මොනවද සම්වර වෙන්න ඕනේ? මොනවද? ප්‍රාණඝාතයෙන් මිදෙනවා නේද? ප්‍රාණඝාතය කියන්නේ සතුන්ට හිංසා කරන්නේ නැහැ, සත්ව ඝාතන කරන්නේ නැහැ. අදත්තාදානයෙන් මිදෙනවා. ඒ කියන්නේ සොරකම් කරන්නේ නැහැ, ඊට අනුබල දෙන්නේ නැහැ. ඊළඟට කාම මිත්‍යාචාරයෙන් වළකිනවා. කම්සප වරදවා විඳින්නේ නැහැ කියන කාරණේ, ඊට අනුබල දෙන්නේ නැහැ කියන කාරණේ. ඊළඟට සුරාමේරේ මජ්ජපමාදට්ඨාන මදයට ප්‍රමාදයට හේතු වෙන සුරාව මද්යසාර භාවිතා කරන්නේ නැහැ, ඊට අනුබල දෙන්නේ නැහැ කියන කාරණේ. දැන් අපේ පින්වතුන් මෙන්න මේ සීලය උත්සාහයෙන් රකින්න ඕන. ඒකයි සීලේ එක කොටසක්. ඊළඟට වචනයෙන් සිද්ධ වෙන වැරදි මොනවද? බොරු කියනවා. එහෙනම් අපි බොරුවෙන් වළකින්න ඕනේ, ඊට අනුබල දෙන්නත් හොඳ නැහැ. ඊළඟට කේලම් කියනවා නේද? කේලම් කියන්නේ මොනවද? පිසුනා වාචා. ඒ කියන්නේ අනිත් අය පීඩණයට තැම්බීමට ලක් කරන වචන. පිසනවා කියන්නේ ඒකනේ නේද? දැන් ගෙවල් වල අපේ අම්මලා කෑම උයනවට කියන්නේ බත් පිසනවා කියලානේ නේද? අපි ඉස්සර ඔය සිංහල වාක්‍ය ලියනකොට ලියන්නේ එතකොට පිසුනා වාචා පිසීමට ලක් කරනවා අනිත් පුජ්‍යරයව. කේලමක් කිව්වම එහෙමනේ වෙන්නේ නේද? ගිනි ගෙඩි දෙනවා කියලානේ කියන්නේ සරල සිංහල භාෂාවෙන් නේද? එතකොට කේලම් කියන්නත් එපා අහන්නත් එපා, දෙකම වැරදි. කේලම් අහන කෙනා වැරදි, කියන කෙනාටත් වැඩි. එකක් මතක තියාගන්න. කියන කෙනාටත් වැඩි කේලම් අහන අය වැරදි කියලා මතක තියාගන්න. ඊළඟට හිස් වචන. Tamanට වැඩකුත් නැති, අනුන්ට වැඩකුත් නැති, ඔහේ නිකන් hina වෙන්න කියන දේවල් තියෙන්නේ නේද? ඒවා හිස් වචන. ඒවයින් වළකින්න ඕන. ඊළඟට නරක වචන. හිත රිදෙන වචන. දැන් අපි සාමාන්‍ය සමහර ඉස්කෝලේ ළමයි කතා කරනවා නේද? තෝ අරුමු බම්බලන් කියලා ටිකක් ඕනවටත් වඩා යන වෙලාවල් අපිට ඇහෙනවා නේද? අපි ඉඳලා ඊට ඔය ආශිර්වාද පූජා එක එක ඒවට ඉස්කෝලේ වෙලට යනවා. ටිකක් වෙලා ඈතට යනකොට ඉමින්තරේ ඇහෙනවා. සමහර වෙලාවට ඒවා සීමාව ඉක්මවලා යනවා. ඉතින් මේ නරක සැරපරුෂ වචන සමහර වෙලාවට හිතවත්කමට වෙන්න පුළුවන් කියන්නේ. හැබැයි ඒවා සීමාව ඉක්මවා ගියාම අනිකාගේ හිත රිදෙනවද නැද්ද? රිදෙනවා නේද? ඒක දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් ගෙදර ඉන්න බලු කුක්ක ගන්නකෝ. මෙහි වරෙන් කාපිය කිව්වොත් ඇවිල්ලා කයිද? දිහාවත් බලයිද කෑම එක? මස් මාළු නෙවෙයි ඊට වටින දෙයක් තිබ්බත් බල්ලා කෑම එක දිහා බලන්න එහෙම කිව්වා. ඒ නිසා බල්ලෙක් පූසෙක්වත් කැමති නෑ නරක රළු පරුස වචන වලට. ඒ නිසා අපි කාටවත් නරක රළු පරුස වචන වලින් සංග්‍රහ කරන්න හොඳ නැහැ. හිතවත් අයට අහිතවත් අයට කිසිවෙකුට එපා. ඒක හොඳ නැහැ. වැඩ කරන අයට ඒ කාටවත් එපා. කවුරුත් කැමති නැහැ. දැන් ඔබ කැමති නැහැ නේද? කැමතිද? කවුරුත් කැමති නැහැ. එහෙනම් අන් අයට කියන්න එපා. ඒ නිසා වචනේ සම්වර කරගන්න. එතකොට සද්ධා නැමැති බීජය වපුරලා ඒකට එකතු කරනවා කිව්වා සීලය නැමැති ජලය. එතකොට කයේ වචනේ සම්වර බව ඇතිවීම තුළින් තව ඊළඟට ප්‍රඥාව නැමැති නගුලෙන් තව දියුණු කරනවා කිව්වා. ප්‍රඥාව නැමැති නගුලෙන්. ඒ කියන්නේ මනස වැඩිම සිද්ධ කරනවා නේද?
කයයි වචනයයි සම්බර වෙනකොට කතා ගන්න ඕනේ මොකද්ද? හිත නේද? හිත හදාගත්තොත් ඔක්කොම හරිනේ නේද? අපිට බැරිම වැඩේ මොකද්ද? හිත හදාගන්න එකනේ නේද? අපි දැන් හුඟක් දේවල් දන්නවද නැද්ද ධර්මයේ? දන්නවනේ. හැබැයි අපි තේරුම් ගන්නෙ නැහැ. දැන් අපි මැරෙන බව දන්නවද නැද්ද? දන්නවනේ. හැබැයි අපි ජීවත් වෙන්නේ මැරෙන අය වගේද? නෑනේ. නොමැරෙන අය වගේනේ අපි ජීවත් වෙන්නේ බහුතරේ. අපිට මැරෙන වගේ අමතක වෙනවා නේද? දැන් ඔය මම ඉන්න පන්සල ළඟ පහුගිය දවස්වල පාර කාපට් කළා. දැන් ඉතින් ඔය හරිය සාමාන්‍යයෙන් පැය භාගයක පොඩි තද වැස්සක් ආවොත් අඩි 1කමාරක් විතර වතුර යට වෙනවා. ඒකට හේතුව පාරේ වරදක්ද? නෑ අර ගෙවල් වල අය Tamanට පහසු විදියට ගෙවල් වලට යන්න හදාගෙන තියෙන නිසා කානුවට වතුර යන්නේ නෑ කණු වහලා. දැන් මේ අය කාපට් එක ආවම විරුද්ධ වුණා. කාපට් එක දැම්මොත් අපේ ගෙවල් තව යට වෙයි එපා. දෙතුන් වාරක් අර නිලධාරි උත්සාහ කරා හරියන්නේ නැහැ. එයාට මිනිස්සු එක්ක ගැටෙන්න බෑ. ඊට එහා වංගුවෙන් කපට් එක නතර කරලා මිනිස්සු වැඩි ඉවර කරා. ආයි අවුරුදු ගානකට අර පිරිසට පාර හැදින්නේ නැහැ. දැන් මේ අය මැරෙන මිනිස්සු කියලා හිතුවනම් ඕක හිතලා මොලේ කල්පනා කරලා අර පාර හදා ගන්නවද නැද්ද? හදාගන්න. දැන් වැට තාප්ප බඳින වෙලාවට අසල්වැසියෝ රණ්ඩු වෙනවනේ නේද? ඈ ඔය අඟල ගන්නව එහාට, ඔය අඩිභාගේ ගන්නව එහාට, ගහනව එහායින් වැට කියලා රණ්ඩු වෙනවා. හිතන් ඉන්නවා මැරෙනකොට ගෙනියනවා කියලා. අඩුම වශයෙන් මිනිය දාන පොඩි අර රියන් හතරවත් හම්බ වෙන්නේ නැහැ නේද දැන් අපිට. ඒකත් නැහැ. ඈ දැන් අපිට ඒකත් නැහැ. අනත්තර ගෙනහිල්ලා අලු කරලා දැම්මම ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ අපි දන්නව අවබෝධ කරගන්නේ නැහැ. මේන් අදහස් වෙනවද ඔබේ දේ රකින්න එපා කියලා? නැහැ. ඔබට අයිති දේ ඔබ රකින්න. ඒකේ වරදක් නැහැ. හැබැයි අපි දැනගෙන ඉන්න ඕන මේවා ගැටුම් හදාගෙන මරාගෙන වෛර බැඳගෙන ගෙනිය යුතු දේවල් නොවන බව. එයි එහෙම ගෙනහිලා රකින්න අපිට කාලයක් තියෙනවද? නැහැ. අපි ජීවත් වෙන්නේ උපරිම 80යි 90යිනේ. ඒත් අපේ අම්මලා තාත්තලාගේ පරම්පරාවනේ ඒ කාලෙන් ජීවත් වෙන්නේ නේද? අපිට එච්චර ඉන්න හම්බෙන්නේ නැහැ. අපිට දැන් 60යි 70යිනේ. අර කොරෝනා ඉන්ජෙක්ෂන් එකකින් තමයි 50යි 60යි අතරේ භාගයක් යනවා. ඈ භාගයක් 50යි 60යි අතර යනවා. ඒව ගහපු නැති සහ මේ ස්වභාවික දේවල් ආහාරයට ගන්න අය. ඒ දරුවෝ මතක තියාගන්න ඔය ලොකු කඩවල තියෙන හැන්ඩ් බේකන් චීස් බටර් කොත්තු වැඩියෙන් කනවා නම් ආයුෂ කෙටි. ඊට පස්සේ අපේ ක්‍රිකටර්ස්ලා නළු නිළියෝ පෙන්නන ටීවී එකේ පෙන්නන කෑම ආසාවෙන් පෙරේත කමින් කෑවොත් මහරගම තමයි එකම දොරටු. ෂෙනික මැගි නූඩල්ස් කොහොම හරි ආසයිනේ නේද අපේ දරුවෝ. වැඩියෙන් කන තරමට පිළිකාරෝහලේ දොරටු විවෘත වෙනවා. උදේට කිරි බොනවද? රෝහල් වලම ගහලා තියෙනවා රෝග 24ක් හැදෙනවා. පිළිකා ඇතුළුව දිගටම බොනයි. ඒක නිසා ඔය මොල්ට් වගේ පිටි වර්ග තෝරලා හොඳට හොයලා බලලා බොන්න දරුවෝ වැඩිහිටියොත් ඒවා හිතන්න දීර්ඝ කාලීනව මේවා ඇඩික්ට් වෙනවනේ නේද? උදේ කිරි එක නැතුවම බැරි අය ඉන්නවා. එහෙම කුරුදු වෙන අයට කල් යනකොට දායාද ලැබෙනවා ලෙඩ රෝග. ඒවා පොඩ්ඩක් සිහි කල්පනාවේ අපි මෙතෙන්ට අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. ඉතින් අපි හිත හදා ගන්න ඕන. අපි හිත හදාගත්තොත් හරි පහසුයි ජීවත් වෙන්න. අපි හිත හදා නොගත්තොත් අපිට ජීවත් වෙන්න අපහසුයි. අපි හැමනිතරම බලාපොරොත්තු වෙනවා අනේකා අප කෙරෙහි විශේෂ ලෙන්ගතුකමකින් සැලකිය යුතුයි කියන. එහෙම නේද? එහෙම වෙන්න ඕන තැන තියෙනවා. හැබැයි ඒක නොවුනා කියලා ඕනවටත් වඩා අපි හිත දවා ගන්නවද? ඔව් නේද? ඕනවටත් වඩා අපි හිත දවා ගන්නවා. ඒ හිත දවාගෙන අපි ඒ ලැබෙන පීඩාණුවෙන් දැවි ඉඳලා අන්තිමට අපේ හිතේ වැඩෙන්නේ මෛත්‍රියද කරුණාවද? වෛරයද? මම මෙච්චර කරනවා මට මෙහෙමනේ කරන්නේ කියලා අදහසක් එනවද නැද්ද?
එනවා. එහෙම ආව මොකද වෙන්නේ? අපි නොදැනීම වෛරයෙන් පැසවෙන අය බවට පත් වෙනවා. එනිසා ප්‍රඥාවන්ත අය ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ වැඩි. ලෝකේ ලොකුම සම්බාධක දෙක මොනවද? ඇලීමයි ගැටීමයි. ඇලෙනවා කියන්නේ මොනවා හරි දෙයකට ආස හිතෙන කැමැති වෙනවා. ඒක සීමා වික්මවා යෑම තෘෂ්ණාව ඇලීම කියලා සීපත් කරනවා. ඇලුනොත් ඉතින් ගැටෙනවම තමයි නේද? ඇලෙන්නේ ඇලෙනකොටම හිතට දැනෙන හැඟීම මොකක්ද? මගේ කියන හැඟීම නේද? ඒය මගේ නම් අන්සතු වෙන්න දෙනවද? නෑ. ඒ හැමතැනදීම අපි ගැටෙනවා. මගේ දේක දෙන්නේ නෑ. එහෙම අපි ගැටෙනවා. මේ ගැටෙන හැම වෙලාවෙම අපි අර තවත් සිත නරක වෙන වෛර, ඊර්ෂ්‍යා, කුහක, ක්‍රෝධ ගති දලුලා වඩවගෙන අපි නරක මිනිස්සු බවට අපිට නොදැනීමපත් වෙනවා. අපි දන්නේ නැහැ අපි නරක වෙලා නේද? අන්තිමට වෙන්නේ එහෙමනේ. එහෙම නොවෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී ඊළඟට කියනවා නගුලේ හිස වෙනුවට හිරි ඊසා මනෝයුත්තං මනස නැමැති සමාධිය නැමැති රැහැණින් මේ සීලයත් ප්‍රඥාවත් වැඩි දියුණු කරලා සීහෙන් පවත්වාගෙන යනවා කියලා. දැන් ගොවිතැනේ පළමු කොටස පැහැදිලිද? සද්ධාව ඇති කර ගන්නවා. ඒකේ දියුණු කරනවා සීලය නැමැති ජලය යොදලා. ඊළඟට ප්‍රඥාවෙන් තව දියුණු කරලා ගන්නවා. ඒ ප්‍රඥාවත් එක්කම අපි සමාධිගත සිත ඇති කරගෙන එකඟ වූ සිතින් හේවත් සමාධිගත සිතින් සිත එකතෙන් කරගන්නවා. මේක තමයි සද්ධා බීජයේ ගොවිතැන් කිරීමේ බුදු කෙනෙකුගේ ක්‍රියාමාර්ගයේ පළවෙනි කොටස. ඊටු ටිකක් බොහොම කෙටියෙන් අවසන් කරන්නම් කාලය කෙටි කරගෙන. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ භාරද්වාජට කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතා සච්ඡං කරෝමි නිද්ධානං සෝරච්ඡං මේ ප්‍රමෝචන. කාය ගුත්තෝ වචී ගුත්තෝ මම කයින් වෙන වැරදි කියන වැටෙන් අර සීලය නැමැති බීජේ නැමැති මේ සියලෙන් ඇති කරගත්ත ගොවිතැන රකින්නවා. දැන් ගොවිතැනට ගොවියා වැටක් බඳිනවනේ රකින්න නේද? අලිය ඇවිල්ලා කනවට වෙන සත්තු ඇවිල්ලා කනවට උගුරු පයින්නවට වැටක් බඳිනවනේ. බුදුහාමුදුරුවෝ කියනවා මමත් වැටක් බඳිනවා. මේවා බිඳෙන්නේ නැති වෙන්න. මේ ಗುಣධර්ම බිඳෙන්නේ නැති වෙන්න වැටක් බඳිනවා. මොනවද? එක වැටක් තමයි උන්වහන්සේ දේශනා කරන්නේ කාය ගුත්තෝ කයින් වෙන වැරදි වළක්වනවා. ඒවා වැරදි වෙන්න දෙන්නේ නැහැ. අර ඉස්සරලා සීලයට අදාළව කිව්වනේ. අන්නේ කයින් වෙන වැරදි ටික වෙන්න දෙන්නේ නැහැ. වචී ගුත්තෝ වචනයෙන් වෙන වැරදි ටික වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් අපි ගුණවන්තව ඉස්සරහට යන්න නම් කයින් වෙන වැරදි වචනයෙන් වෙන වැරදි අවම කරගන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ මේ සිහිපත් කරන්නේ නේද? එහෙම වුණොත් තමයි අපිට නිවන් මාර්ගට යන්න පහසු වෙන්නේ. මේ සද්ධාව නැමැති බීජයේ වැපුරුවේ කුමක් පිණිසද? නිවන නැමැති ඵලය ලබා ගන්න. එතකොට මේ ඵලය ලබා ගන්න නම් අපි කයින් වෙන වැරදි වචනයෙන් වෙන වැරදි කියන ඒ වැටෙන් මේ කුඹුර මේ ගොවිතැන ආරක්ෂා කරගන්න ඕන. ඊළඟට උන්වහන්සේ සිහිපත් කරනවා ආහාරයේ උදරේ යත. ඔන්න අපි වටිනම දේ නේද? ආහාරයේ පමණ දෙන භාවිතයත් මම මේ ගොවිතැන රකින්න යොදන එක උපක්‍රමයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඇයි ආහාරයේ පමණ දැනගන්න ඕන? ඇයි දැනගන්න ඕන? අපි ආස හිතනම අපි කියන්නේ අර හතර මුල්ල පිරෙන්න කනවා කියලා නේද? සමහරු කීමට කියන්නේ ඉස්මෘත්තාව හැදෙන්න කනවා. ඒක හොඳයිද? දැන් ඉඳලා හිටලා ගෑවට නම් කමන්නේ. ඕක දිගටම පුරුද්දක් වුණොත් උඩ ගොඩක් නරකට හිටිනවා. ඊට පස්සේ ඉතින් මම මහතයි මගේ බර වැඩි කියා ඔය කට්ටිය හදලා දීපු මේ පේමන්ට් වල දුවන්න තමයි වෙන්නේ නේද? ඒව හදලා දීලා තින්නේ ඒකටනේ දුවන්න. ඒවයි දුව ඉන්න තමයි වෙන්නේ. හැබැයි ආරේ පවණ දැනගත්තා නම් ඕක වෙන්නේ නෑ නේද? එතකොට සුගර්, කොලෙස්ටරෝල්, හાર્ට් ඕවා හුඟක් වෙලාවට පරිස්සම් කරගන්න පුළුවන් එහෙම නොවෙන තැනට නේද? ආහාරේ පමණ දැනගත්තා නම්. ඉතින් ආහාරේ පමණ දැනගන්න ඕන.
බුදුහාමුදුරුවෝගේ කාලේ සිටි ආහාරේ පමණ දන්නේ නැති රජෙක්. කවුද? කොසල් රජතුමා. බුදුහාමුදුරුවෝ ළඟ පන්සලේ ඉන්නකොට උදේ දවල් රැයක් නැහැ හැම නිතරම යන අර පන්සලට හිතවත්ම දායකයෝ නිතරම පන්සලට ඉන්නේ වගේ. ඉතින් කොසල් රජතුමා හැම වෙලාවෙම එනවා. දවල් කාපු ගමනුත් එනවා. එක දවසක් ඇවිල්ලා එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා. ඇයි වාඩි වෙලා ඉන්න බෑ කාලා වැඩි. බුදුහාමුදුරුවෝ අහනවා ඇයි රජතුමනි පුත අසනීපයක්වත් නැහැ ස්වාමීනි අද ටිකක් ආහාර ගත්ත වැඩි. මම කැමති ආහාර ටිකක් හොඳට දිනුනේ. ඉතින් මම වැඩියෙන් ආහාර ගත්තා. ඉතින් බුදුහාමුදුරුවෝ වෙනම දේශනාවක් කරනවා. පෝෂණ සංයුත්තේ දිනනවා. ආහාර ගැනීම ගැන. පමණ දෙන ආහාර ගන්න. ඉතින් ආහාරේ පමණ ගැනද පමණට ගැනීම. සමහර වෙලාවට අපිට බඩගිනි වගේ දැනෙනව නේද? බෙදපු ප්‍රමාණය කාලා ඉවර වුණා. එතකොට වතුර එකක් බොන්න. වතුර වීදුරුවකට බඩ ඉඳ තියෙන්න ඕන කියලා තමයි මම හිතන්නේ වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ. අපි එහෙම ඉඳ තියන්නේ නැහැ නේද? වතුර වීදුරුව ටික අන්තිමට ඒ සුරුත්තාප්ට මුගුරටම එනවා. ඒ මෙහෙටම පිරීලා. අර අන්දරේ වගේ රජතුමා යවනවා කියලා කිරි ටිකකුත් යවනවා ඒ මනින්ට නේද? කිරි යෝග මොනවා හරි ටික. අන්දරේ බඩ පිරෙන්නම ගාලා අන්තිමට කිරි කාලා කිව්වනේ ඔබතුමා මේ සෙනගස්සට ගිහිල්ලා පෙන්නන්නකෝ කියලා සෙනගස්සට ගිහින් කිව්වා අර ඔබතුමාලා යනකොට සෙනගයි වෙනවා වගේ තමයි කෑම දෙපැත්තට යනවා කිව්වා කිරි බඩට යනවා රජෙක් යනවා ඒ නිසා කිරි කන්න පුළුවන් කිව්වා කන්න වෙනේව කන්න බෑ කිව්වා කිරි කන්නම් කිව්වා බලන්නකෝ අන්දරේ යුණුවනේ නේ අපි දරුවොත් අපේ පින්නතුණු ඉතින් වැඩියෙන් කන්න එපා ඉඳලා හිටලා කන්න ආලා එදාට පොඩ්ඩක් එහා මෙහා දුවලා පොඩ්ඩක් ඔය ඕනනම් සින්දුවක් දාගෙන නටලා මොනවා හරි කරා. හැබැයි නිතර වැඩි කන්න එපා. ඒක සෞඛ්‍යයට හොඳ නෑ. කල්පවදිද්දී නිකම්ම රෝගීන් බවට පත් වෙනවා. අර වැඩියෙන් කාපු එක අන්තිමට වෙන්නේ මොකද? කන්න හොඳ නැති වෙනවා නේද? ඊට පස්සේ දරුවෝ පැණි රස ඔක්කොම තමන්ගේ කාලේ ඉවර වෙනවනේ නේද? ඊට පස්සේ දරුවෝ කරන්නේ සීයා කන්න එපා, ආච්චි කන්න එපා, අම්මා කන්න එපා කියලා ඔක්කොම දාලා රොක් කරනවා. කිරි ටික පැණි ටික කේක් ටික නේද ඊට පස්සේ ආච්චිට තියට සිද්ධ වෙනවා අර පුංචි මය රැයට හොරෙන් ගිහිල්ලා පිටි කන්නේ අම්මා තාත්තා එහා මෙහා වෙනකන් ඉඳලා ඒ වගේ ආච්චිලා සිල්ලට එනවා කුස්සියට පැනලා හොරෙන් කේක් අයිස්ක්‍රීම් කන්න. ඇයි ආසමේව දෙන්නෙම නැහැ කන්න එපා කියලා. ඒ මදිවට පේන්න කනවා රස කරගෙන. කොච්චර නරක වැඩක්ද නේද? එක්ක හැංගිලා කපල්ලා නේද? ඒකත් පේන්න කරනවා. අර ආච්චි සීයයි එක්ක අම්මා තාත්තා හරි හිතින් දුකින්ම මූ කනවන්නේ අපිට පොඩ්ඩක් දෙන්නේ නේ. ලෙඩහින්ද තමයි. හැබැයි අපි ඒවා පොඩ්ඩක් සිහි කල්පනාවෙන් කළ යුතු දේවල්. මම විහිළුවෙන් වගේ කිව්වට පොඩ්ඩක් හිතිය යුතු දේවල් නේද? අපි ලෙඩ වුණා කියලා මතක තියාගන්න. ඔය මේ කායික වෛද්‍ය විශේෂඥවරියක් වැඩියෙන්ම ඔය ඩයබටික් ඒවා මේවා තියෙනවානේ හාමුදුරුවරුන්ට. ඉතින් හාමුදුරුවන්ට වැඩපොළුවක් තිබ්බා. තියලා ඔය අතරේ හාමුදුරුවෝ නමක් ප්‍රශ්නයක් ඇහුවා. මැඩම් සුගර්ලෙස් කන එකද හොඳ සුගර් තියෙන ටිකක් කන එකද? හොඳ ප්‍රශ්නයක් නේ. සුගර්ලෙස් කියන්නේ සීනි නැහැ කියලා තියෙනවානේ. සීනි නැති ජෙලි, සීනි නැති බීම, සීනි නැති කියලා තියෙනවා. වෙන මොනවා හරි දාලා. හැබැයි සීනි රහ එනවා නේද? අර වෛද්‍යවරිය කියනවා සීනි නැති කියන ඒවා වැඩියෙන් කනවට වඩා සීනි තියෙන ඒවා පොඩ්ඩක් කන එක ශරීර සෞඛ්‍යයට හොඳයි. තේරෙනව නේද? මොකද ඇයි වෙන්නේ? අරකටත් වෙන එවැනිම රසායනික මොනවා හරි තමයි අඩංගු සීනි රස එනවා සීනි නෑ කියනවා. අපි ඒක සීනි නෑ කියන නිසා වැඩියෙන් කනවා. ප්‍රශ්නයක් නැහැ සීනි නෑ. හැබැයි අපි සීනි තියෙන එක පොඩ්ඩක් අධි ප්‍රවේශම් වෙනවා. ඒ නිසා ඒවත් හිතන්න. ඉතින් ආහාරේ දැන් මතකයිද කිව්ව කරුණ වචනයෙන් වෙන වැරදි නවත්තනවා, කයින් වෙන වැරදි නවත්තනවා, ආහාරයේ පමණ දැන ගැනීම මේ නිවනට යන මඟ ආරක්ෂා කරගන්න ඕන කරන වැඩ. එහෙම කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම සච්ඡං කරෝමි නිද්ධානං සත්‍ය වශයෙන්ම මේ ගොවිතැන කරනවා වල්පැලද ගලවමි. වල්පැල නිද්ධානං කියන්නේ වල්පැල ගලවනවා. මොනවද වල්පැල?
ලෝභ, දේශ, මෝහ. සච්ඡං කරෝමි මම මේ කුහුරු හොඳටම කරනවා ගොවිතැන වල්පැලක් ගලවලා. වල්පැල කියන්නේ අපේ හිතේ තියෙන වල්පැල තමයි රාග, ලෝභ, දේශ, මෝහ. රාග, ලෝභ දෙකම එකයි. එකම තමයි වැඩි වුණාම තෘෂ්ණාව කියන්නේ. එතකොට ලෝභ, දේශ, මෝහ, මද, මාන, කුහකිරිය ආදී වල්පැල ගලවන්න ඕන. ඒක නිසා දුවේ පුතේ, අම්මේ තාත්තේ, තරුණ වැඩිහිටි හැම කෙනෙකුම හිතේ තියෙන වල්පැල අවම කරගන්න හිත හදාගන්න ඕන නේද? මේවා වල්පැල. ඒ වල්පැල දියුණු වුණොත් ටික ටික තියෙනවා, මගේ තියෙනවා, ඔබේ තියෙනවා. අපි ප්‍රත්‍යඥ නිසා අපි කවුරුත් අනේ මගේ නම් ඕව නැහැ කියනවා නම් ඒක අමු මුසාවාදයක්. තියෙනවා, ඒවා අවම කරගන්න. මොනවද? ලෝභ, දේශ, මෝහ, මද, මාන, කුහක, ඊර්ෂ්‍යා ආදී. දැන් තමන් සතු ධනය ආරක්ෂා කර ගැනීම ලෝභකම නෙවෙයි, මතක තියාගන්න. නේද? තමන් වෙහෙස මහන්සි වී උපයනවා නම් ඒ උපයන ධනය සොර සතුරන්ගෙන්, රජයේ අයථාබදු වලින් නොයෙක් ඒවායි රැක ගන්න, ජලයෙන්, ගින්දරෙන් රැක ගන්න ඕනේ. ඒක ලෝභකම නෙවෙයි. ඒක තමන්ගේ පැවැත්මට කරන මූලික ක්‍රියාවලියක්. හැබැයි ඒක ඉක්මවලා තමන් කන්නෙත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ, අම්මා තාත්තට දෙන්නෙත් නැහැ. එහෙම ඉන්නවනේ නේද? එහෙම වෙන්න එපා. ඒක නිසා වල්පැල උදුරලා මේ නිවන් මාර්ගට යන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ මේ ගොවිතැන ගැන ආදේශ කරමින් සිහිපත් කරනවා. එහෙම කරලා උන්වහන්සේ සිහිපත් කරනවා මම මෙන්න මේ විදියට කටයුතු කරලා වල්පැල ගලවමින් තෘෂ්ණාව දුරු කර සමෝචානං සච්ඡං සමෝචානං චතුරාර්ය සත්‍ය නැමැති ඵලය ඇති කර ගන්නවා. දැන් තේරෙනව නේද බුදුරජාණන් වහන්සේගේ සද්ධා බීජයේ පිළිවෙලින් කොතෙන්ද දාවේ කියලා? චතුරාර්ය සත්‍යයට. උන්වහන්සේ එතනින් පස්සේ මේ තුන්වෙනි ගාථාවෙන් සිහිපත් කරනවා ඒවං මේසා කසී කට්ඨා සාහෝති අමතප්පලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්චති. මම මෙන්න මේ විදියට භාරද්වාජ සද්ධා නැමැති බීජේ වපුරලා ජලය නැමැති සීලයෙන් ඒක පෝෂණය කරලා ඒ ප්‍රඥාව තුළින් සමාධිගත සිතින් නිර්වාණයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණය නැමැති අමෘතය මගේ පිරිසට ලබා දෙනවා. හරියට ඔබ කුඹුරු කරලා අස්වැන්න අරගෙන ඔබේ සනුහරේ බිරිඳ දරුවන් ඇතුළු සේවකාදීන්ගේ කුසගිනි නිවන්නාසේ මම මේ අයගේ සංසාර ගමන නිමා කරනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. මෙතනදී බුදුහාමුදුරුවෝ විශේෂ කරලා සිහිපත් කරනවා ගොවිය ඔබ නැවත වපුරනවා, ඉවරයක් නැහැ. හැබැයි මම වපුරන්නේ එකවරයි. මගේ සද්ධා නැමැති බීජයේ යමෙකු වපුරන්නේ නම් සීලය නැමැති ජලයෙන් පෝෂණය කොට, ප්‍රඥාවෙන් දියුණු කොට, සමාධිගත සිතින් සැහැල්ලු මනසින් ඉස්සරහට යනවා නම්, ඒක වචනයෙන් වෙන වැරද්දෙන් ආරක්ෂා කරගන්නවා නම්, කයින් වෙන වැරද්දෙන් ආරක්ෂා කරගෙන ඉස්සරහට වල්පැල ගලවගෙන යනවා නම් අන්නේ කෙනා නැවත වගා කිරීමක් කරන්නේ නෑ. ඇයි? සියලු කෙලෙසුන් නැසලා නිර්වාණය නැමැති අමෘත ඵලය නිලා ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ භාරද්වාජට දේශනා කළා. භාරද්වාජ අර බැනපු හිත පැත්තක තියලා දන ගහලා සාදු 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 කියලා සාදු නාදයක් පවත්වනවා. ඒ විතරක් නෙවෙයි, කසී භාරද්වාජ කියන්නේ මම ඉස්සරලත් කිව්වා අක්කර දහස් ගාණක් අයිති ගොවි රජෙක්. ඉතින් රජවරු මේ ගොවියන්ට තැන් දීලා ඉඩ දීලා පහසුකම් දීලා ඉන්න දවසෙට රැකගත්තා. අද එහෙම නෑනේ නේද? අද සහනෙට දෙනවා ඉන්න පොර ටිකවත් දෙන්නේ නෑනේ. අපේ රජවරු දන්නේ නෑ ඒක. දැන් ඇමරිකාව අර විශේෂ ටිකට් දීලා ලෝකෙ ඉන්න ප්‍රඥාවන්තයෝ නුවණැති මිනිස්සු එහෙට ගන්නවා නේද? බුදුහාමුදුරුවෝ වැඩ සිටි කාල සීමාවෙන් අනතුරුවත් රජදරුවෝ තමන්ගේ රටේ ඉන්න හොඳ ගොවියෝ, හොඳ ව්‍යාපාරිකයෝ මේ අයට පහසුකම් දීලා රැකගත්තා.
ඒ අයට දුක් පීඩා දුන්නේ නැහැ. අයතා බදු ගැහුවේ නැහැ. ඒ අය පීඩාවටපත් කරේ නැහැ. ඒ අය රැකලා රට දියුණු කළා. ඇයි? ගොවියෝ දියුණු වුණොත් රට ආහාරයෙන් හිගයක් වෙනවද? නැහැ. කර්මාන්ත ආදී දියුණුවොත් රටේ වෙනත් දේවල් නැති වෙනවද? නැහැ. අපේ කරුමෙට අද රජදරුවන්ට ඔය නුවණ නැති වෙලා තියෙනවා. අද රජදරුවෝ කරන්නේ ගොවියන් පීඩාවටපත් කරනවා, ව්‍යාපාරිකයන් පීඩාවටපත් කරනවා. පුළුවන් තරම් බදු ගහලා මේ මිනිස්සුන්ගෙම තමයි හම්බ කරගෙන ගන්න අද රජදරුවෝ හදන්නේ. ඒ නිසා ඉතින් ඊයත් හැදුනොත් තමයි රටක් හැදෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒ ගැනත් අවධාරණය කරමින් මේ දේශනාව අවසන් කරනවා. කසී භාරද්වාජ ටික දවසකින් කරන දේ දන්නවා. හරි ලක්ෂ සංඛ්‍යාත වටිනා සියලු කෙත්වතු සියල්ල අත්හැරලා පැවිදි භාවයටපත් වෙලා කෙලෙසුන් නසා රහත් භාවයටපත් වෙනවා. ඔහුගේ කෘෂි කර්මාන්තය නැමැති බීජ වැපිරීමේ ක්‍රියාවලිය අත්හැරලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සද්ධාව නැමැති බීජය වපුරලා සංසාරෙම ජය ගන්නවා. එනිසා සත්පුරුෂ වූ පින්වත්නි, ඔබ ඔබේ ජීවිතය මේ ගෙවන විදියෙන්ම ගෙවන අතර ඔබේ ජීවිතයේ සද්ධාව නැමැති බීජය වැඩි වැඩියෙන් පළපදියම් කරගන්න. පොන්චි පුතේ දුවේ ඔයාලා සද්ධා බීජය ඇති කරගන්න. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ පවතිනවා. ශ්‍රාවක සංඝයා වැඩ ඉන්නවා කියන ශ්‍රද්ධාවෙන් මේ තුනුරුවන් සරණ ගිහිල්ලා ඒ තුනුරුවන් මඟ අනුගමනය කරලා ඒ තුලින් ජීවන දර්ශනය හදාගන්න. ඒ ජීවන දර්ශනය කවදාවත් ඔබට ජීවන මඟ වරද්දන්නේ නැහැ. ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න, ජීවිතේ සාර්ථක වෙන්න, ජීවිතේ දියුණුවෙන් දියුණුවටපත් වෙන්න මේ ධර්ම මාර්ගය ඔබට හේතු වාසනා වෙනවා. ධර්ම මාර්ගයේ ගියපු කාටවත් වැරදිලා නැහැ. අධර්ම මාර්ගයේ ගියපු අය හැමතැනම අපේ අස්පනා අපිටම වරද්දගෙන තියෙනවා නේද? ඔය වෙඩි කාලා මැරෙන්නේ, උසාවි වෙන වෙඩි කාලා මැරෙන්නේ. ඔක්කොම ශනිකව දියුණු වෙන අධර්ම මාර්ග අනුගමනය කරපු අය. ඉතින් දේශපාලකයෝත් බහුතරය එහෙමයි. සමහර අය නිලධාරීත් එහෙම අධර්ම මාර්ග අනුගමනය කරනවා. එනිසා අපි අන් අය කරන දේ අපිට වැඩක්ම නෑ නේද? තම තමන් හැදෙන්න ඕනේ. අර මම නිතරම උදාහරණයකට කියනවනේ, චීන දාර්ශනිකයෙක් තමන්ගේ පුතාට දෙනවා ලෝකය හදන්න. ලෝකය හදන්න. ඔහු ලෝක සිතියමේ කෑලි ටික එකතු කරලා අඳුර ගන්න බෑ සමහර කෑලි. ඉන්දියාවේ ඇමරිකාවේ කෑලි එක වගේ පේනවා. ඒ නිසා ඔහු කියනවා අනේ තාත්තේ ලෝක සිතියම නම් හදන්න ටිකක් අමාරුයි. මේ පිටිපස්සේ මනුස්ස රූප කෑලි ටිකක් දැක්ක මම මනුස්සයා හදන්නද කියලා. හොඳයි පුතේ, ඔබට ලෝකේ හදන්න බැරි නම් මේ මනුස්ස රූපේ හදලා මට ඉක්මනින් දෙන්න කියලා කියනවා. මේ දරුවා බොහොම ඉක්මනින් අතපය ඔළුව නාහ කෑලි ඔක්කොම එකතු කරලා මනුස්සයා හදලා මේ රූපේ අනිත් පැත්ත බලනකොට ලෝකේ ඉබේටම හැදිලා. එනිසා දුවේ පුතේ, අම්මේ තාත්තේ, තරුණ දුවේ පුතේ තේරුම් ගන්නට, ඔබ හැදුනොත් ඔබේ වටේ හැම කෙනෙකුම හැදෙනවා. අහවලා කරන නිසා මම කරනවා කියලා වැරදි කරන්න එපා. හොඳ දේ ගන්න. වැරද්ද කවදාවත් අනුන් අය කරන නිසා ජීවිතයට ගන්න එපා. තමන් හැදුනොත් තමන්ගේ වටපිටාව පවුල හැදෙනවා. පවුල හැදෙනකොට අල්ලපු ගෙවල් හැදෙනවා. ගම රට ලෝකයම හැදෙනවා. ඒ නිසා අපි හැදුනොත් හැමදේම නිවැරදි වෙනවා කියලා දැනගෙන හැම නිතරම තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරන්න. කුණු බක්කිය තියෙද්දි ඒ ළඟට කුණු කෙසෙල් එල්ල දාන්න එපා. කම්මැලිකමට එහෙම කරනවනේ නේද? සිංක් එක ළඟට ගිහිල්ලා අම්මා තාත්තා හරි කවුරු හරි හොදයි කියලා තේ දීපු කෝප්පේ පිගාන්න තියලා ඉන්න එපා. අපි එහෙම කරනවනේ. පේන හරිය අම්මා තාත්තා හිටියොත් හොදයි කියලා එතනින් තියලා ඉන්න හොඳ නැහැ. තමන් කාපු පිගාන, තමන් තේ දීපු කෝප්පේ තමන් හොදන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි පුංචිම පොඩි හාමුදුරන්ට ඔය දරුවෝ දන්නවද? පුංචිම වයසේදී අපි පස්සේ උදව් කරනවා. සිවුරක් හොදන්න දෙනවා තමන්ටම. තමන්ටම පෙරවන හරිම අමාරු වෙන්නේ පෙරවන් ඉන්නේ නේද? ඒ උඩට ඒ සිවුරක් හොදන්න දෙනවා. මොකද
තමන්ගේ දේ තමන්ම කරගන්න පුරුදු පුහුණු විය යුතු නිසා. ඒ නිසා කුණු බක්කිය දැක දැක ඊට මෙහායින් කුණු ගොඩ ගහන්න එපා. ඊළඟට පාරේ කහයිර දැක දැක ඊට මෙහායින් පනින්න එපා. එතකොට වේගින් ඉන එක හැප්පුව ගමන් ඔබ කහයිර උඩට තමයි හැප්පිලා වැටෙන්නේ. ඊට පස්සේ නිවුස් එක යනවා කහයිර උඩදී හප්පගෙන ගිහිල්ලා කියලා. ඇත්තටම හැප්පි කහයිරට අඩි කීපයක් එහාදී. ඒ නිසා කහයිර දැක දැක ඈතින් යන්න එපා. හැම නිතරම ආදර්ශමත් වෙන්න. වයසක අම්මා තාත්තා කෙනෙක් පාර මාරු වෙන්න බැරුවේ හිටියොත් ඒ වෙලෙම තමන්ගේ ගමන නවත්තලා උදව් කරා. මේ වගේ ගුණධර්ම හැම නිතරම ජීවිතේ පුරුදු වෙන්න. පාරේ යනකොට පොල්ලක්ක් වැටිලා පාර හරස් වෙලා තිබුණොත් උඩින් පැනලා යනවනේ. යන්න එපා. තමන්ට පුළුවන් ප්‍රමාණයට අයින් කරන්න. ඇඳුවේ කුණු ගා ගන්න නැතුව තමන්ට පුළුවන් ප්‍රමාණයට අයින් කරන්න පුරුදු වෙන්න. හැම නිතරම අනිත් අය කරනකම් බලන්නේ පාරයක් කරයි, නගර සභාවෙන් කරයි, අල්ලපු ගෙදරින් කරයි, එහෙම නැත්නම් අම්මා කරයි, තාත්තා කරයි, අයියා අක්කා මල්ලි කරයි. එහෙම බලන්න එපා. කැල යුතු දේ එවෙලේම තමන් කරන්න. එතකොට තමයි අපේ ජීවිතේ දියුණු වෙන්නේ. මොකද අර වෙනත් දේවල් අත්හරින අපිට දවසක අපේ දේවලුත් අත්හැරෙනවා. තේරෙනව නේද? දවසක අපේ දේවලුත් අත්හැරෙනවා. එතකොට අපිට ජීවිතේ අත්හැරෙන දවසක් එනවා. ඒ නිසා එහෙම නොවෙන්න නම් අපි හැම නිතරම හොඳින් මේ දේවල් ගැන සැලකිලිමත්ව ජීවත් වෙන්න ඕන. එහෙමනම් හැම දිනාටම කසී භාරද්වාජ ගොවිතැන් කරාම හැමදාම වපුරන්න වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයට සද්ධා බීජයේ මේ ජීවිතේ වපුරලා වැඩ කළොත් එහි අමෘත ඵලය නිර්වාණය සාක්ෂාත් කරගන්න ඔබ පින්වත් හැම දිනාටම සංසාර ගමනේ කෙටි භවයකදීම හේතු වාසනා වේවා කියන එකමින් සාක්ෂි. හොඳයි. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සිදු කරනු ලැබුවේ මේට 3 මාසකට මත්තේ නවාවේක පත්වන්ට යෙදුන SMC ජයතිස් සාදරබර පියාණන් වහන්සේපත් කරලා එතුමන්ගේ සංසාර ගමන සුවපත් කරන්නටත් ඊට පෙරමිය පරලෝකීය කමලා හේරත් ආදරබර මෑණියන් වහන්සේටත් මේ දෙමව්පියන්ට පින් දෙන්නට අපේ නුවන් සත්කුමාර අනුරාධ සත්කුමාර දරුවන් දෙපළ එවැගේම සෞම්‍ය ගුණවර්ධන උපුල් සත්කුමාර මේ අය එකතු වෙලා මේ සිතින්කම සිද්ධ කළේ. තින් පවුලේ හැමදෙනාම දුවා දරු හැම දිනෙකම එකතු කරගෙන තින් පින්කම බොහොම හොඳින් ලස්සනට සිද්ධ කළා. කල්පනාවට ගමු. මහා සංඝරුවන වැඩම කරමින් දෙහැත් ආදී පිළිගන්වමින් පංචශීලයේ සමාදන්ව සිල්වත් වෙමින් ධර්ම ශ්‍රවණය කරමින් උපදවාගත් ජනිත කරගත් අපරිමිත කුසල සම්භාරය ජයතිස් සාදරබර පියාණන් වහන්සේටත් කමලා හේරත් ආදරබර මෑණියන් වහන්සේ ඇතුළු කොටගත් සිහි වෙන නොවන පරම්පරාවේ සියලු මියගේ ඥාති වර්ගයාට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සුවපත් වේවා. දුකින් අත මිදේවා. උතුම් අමා මහ නිවනින්ම සැනසේවා කියන හැඟීමෙන් සාදු කියමින් ගාථාව කියලාම පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සක්දිවර දුන් සතරවරන් දෙවි රජ දරුවන් මේ පින්කම දැක සතුටුව පින් අනුමෝදන් වේවා. මේ සහභාගී වෙලා ඉන්න මේ පුංචි දූ පුතුන් ඇතුළු කොටගත් ඔබ සියලු දෙනාගේම ජීවිත රහ දෝෂ රෝග දෝෂ කරදර වලින් වළක්වා ආරක්ෂා කරත්වා. කට්ටිය ටිකක් බයෙන් ඇත්තේ නේද? වෙනතුරු මාරු වුණා නේද? ජෝතිෂ්ඨාය YouTube එකේ මේකේ බය කරනවා හොඳටම. සත්‍යකින්ම මැරෙනවලු මේ ලක්න හිමියෝ. ඈ ඒ කියන්නේ සෙනසුරු එහි ඉඳන් මෝටාර ගහනවා ඇතිනේ. බලන්න මේ යකෝ කියන කතා. ඒ නිසා බය වෙන්න එපා. ඔබ ඔය මම දේශනාව ඇතුළේම කියපු ගුණවන්ත ජීවිතයක් ගත කළොත් ඔබේ ජීවිතේට සෙනසුරු අපල නැහැ. ඒ රාෂ්ටක නැහැ. අපි කරපු පව් තිනව නම් විපාක දෙනවා යම් ප්‍රමාණයකට. ඒව පවා තුනී වෙනවා සදහැවන්ත ගුණවන්ත ජීවිතයක. ඒක නිසා හැම නිතරම අනේ මට ඒ රාෂ්ටක මට අපල කියලා තැවෙමින් ජීවත් වෙන්න එපා. හැම නිතරම hina මුසුමුණින් ජීවත් වෙන්න බලන්න. තැවෙන්න එපා, පීඩා විඳින්න එපා. ඒ නිසා දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් රැකවරණේ මේ දරුවන් ඇතුළු ඔබ හැම දිනාගේම ජීවිත නිරතුරුවම ආරක්ෂා වේවා. සියලු දෝෂ නිවාරණය වේවා.
ජීවිත සුවපත් වේවා. දෙවියන්ද සුවපත්ව උතුම් නිවනින් මේ පින් අනුමෝදන්ව සැනසේවා කියලා හැඟීමෙන් සාදු කියන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්ත